සුබ උදෑසනක් ආයුබෝවන් සියලු දෙනාටම. අද මේ වීඩියෝ එකෙන් කරන්නේ සයිඩ් බූම් කියන යන්ත්‍ර උපකරණ පොඩි හැඳින්වීමක්. ඉතින් ඔයාලට කියා දෙන්නම් මේක මොකද්ද, මේකෙන් මොකද්ද වෙන්නේ, මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා කෙටියෙන් සරලව. ඉතින් මේක තමයි D9 කියන මාදිලියේ සයිඩ් බූම් එක. මේකෙන් කරන්නේ ඇත්තටම ගල්ෆ් කන්ට්‍රි වල නම් තෙල් අරන් යන බට් ලයින් තියෙනනේ, බට් ලයින් නඩත්තු කරද්දී ඒකේ බට් ලයින් එලාගෙන යන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම මේකේ තියෙනවා මෙකැනිකල් මේක මෙකැනිකල් මැෂින් එකක්. ඒ වුණාට ඕවර්ලෝඩ් සිස්ටම් එකක් මේකේ තියෙනවා. මේක තමයි පැනල් බෝඩ් එක. ඊට අමතරව තව පැනල් බෝඩ් එකක් මෙතන තියෙනවා. මම ඒක ගැන පස්සේ කියලා දෙන්නම් ඔයාලට. ඉතින් මේ පැනල් බෝඩ් එකේ හදිසියවත් අපිට මොකක් හරි කරදරයක් වුණොත් මේක මේ මේන් ස්විච් එකක් තියෙනවා, මේක ඕෆ් කරන්න. ඒ මේකේ ප්‍රධානම දේ මේ මේන් ස්විච් එක. ඊට අමතරව මේ තියෙන්නේ ෆෝවර්ඩ් රිවර්ස් ලිවර් එක. මේක මේ තියෙන හෑන්ඩ් බ්‍රේක් එක, මේක සේෆ්ටි ලිවර් එකක් කියනවා අපි. ඒක ගත්තයින් පස්සේ මේක මෙහෙට 1 2 3 කියලා ගියර් තුනක් තියෙනවා. ඒ තුන දාපුවම ඉස්සරහට යනවා. ඊට පස්සේ මෙහෙම 1 2 3 දාපුවම මේක රිවර්ස් එකට යනවා, පිටිපස්සට යනවා. හරිද? එතකොට මේ තියෙන්නේ බ්‍රේක් පැඩල්, මේ තියෙන්නේ ස්ටියරින් ලිවර් දෙක, මේක ඇක්සලරේටරේ, මේ තියෙන්නේ බූම් ඔපරේටර් ලිවර් එක. මේක ඉස්සරහට අල්ලපුවාම හුක් එක පාත් වෙනවා, පිටිපස්සට අල්ලුවාම හුක් එක ඉස්සෙනවා, පැත්තට අල්ලපුවාම බූම් එක පාත් වෙනවා, මේ පැත්තට අල්ලපුවාම බූම් එක ඉස්සෙනවා. බර බැලන්ස් ගන්න තියෙන්නේ කවුන්ටර් වේට්. මේ කවුන්ටර් වේට් එක මෙතන කවුන්ටර් වේට් එක අපි දාලා නැහැ දැනට. මේ කවුන්ටර් වේට් එක මේ ලිවර් එක මෙහෙම අල්ලපුවාම පල්ලෙහාට යනවා. ආයි මේ ලිවර් එක උඩට අල්ලපුවාම උඩට එනවා. ඒකෙන් තමයි බර බැලන්ස් කරන්නේ. බූම් එකට මොකක් හරි බරක් ආවොත් මේක එයා කන්ඩිෂන් එක වෙනම තියෙනවා. එතකොට මේක අපිට ඔපරේට් කරන්න වුණොත් අපි මේ ගියර් එක දාලා ඉවරලා යනකොට මේ පැඩල් එක පාගලා, මේ තියෙන පැඩල් එක පාගලා, බලන්න පේනනේ මේ පැඩල් එක පාගලා මේ ලිවර් එක ඇද්දාම මේක වම් පැත්තට හැරෙනවා. එතකොට දකුණු පැත්තට හරවන්න ඕන නම් මේ පැඩල් එක පාගගෙන මේ ලිවර් එක ඇද්දාම දකුණු පැත්තට හැරෙනවා. අපි මේ ලිවර් අදින්න නැතුව මේක පෑගුවොත් එහෙම මැෂින් එක නවතිනවා. එතකොට මේක තියෙනවා තව ටෙම්පරේචර් මීටරයක් මෙතන. මේ තියෙන ස්ටාර්ට් ස්විච් එක. ඊට අමතරව පැනල් බෝඩ් එකේ තව තියෙනවා ඉන්ඩිකේට් කරන්න අවර් මීටර් එක, ඩීසල් මීටර් එක, හීට් මීටර් එක, වෝටර් සෙන්සර් එක. එතකොට